ස්පෙෂල් ඩේ එකක්. ඒකට හේතුව තමයි ඔයාලා හැමෝම දන්න පින්තැන්න උත් පර්ෆියුම් අවුට්ලට් එකක් ඔන්න කොළඹ ලෝටස් ටවර්ගේ අද ඕපන් වෙනවා. ඉතින් මේ අවුට්ලට් එකේ මොන වගේ කැටගරිස් වලින්ද තියෙන්නේ මොන වගේ තියෙන පර්ෆියුම් කියලා දැනගන්න මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අවුට්ලට් එකේ ඉන්න සීනියර් සේල්ස් එක්සිකියුටිව් ශාවින්දි. Hi ශාවින්දි. ඉතින් කොහොමද අද දවසේ? දවස හරිම එක්සයිටිං දවසක්. අලුත් දවසක් පින්තැන්නේ පින්තැන්න එක්ස්පෑන්ඩ් කරගෙන යන ගමන් ඉන්නේ. ඒකේ මම හිතන්නේ ස්පෙෂල් දවස් තමයි අද. ඔව්. ඉතින් මම කැමති දැනගන්න මේ මොන වගේ රේන්ජස් එකක් මුලින්ම කියන මේක මොකද්ද මේ ස්පෙෂල් වෙන අනිත් පර්ෆියුම් වලට වඩා මේ පර්ෆියුම් එක කොහොමද ස්පෙෂල් වෙන්නේ? මම හිතන්නේ බලන කට්ටිය අහලා ඇති දැකලා ඇති වල්ලපට්ට කියලා දැනට ලෝකේ ගණන් වැඩිම රෝ මැටීරියල්ස් වලින් එකක්. මේ රෝ මැටීරියල් එක පාවිච්චි කරලා ෆ්‍රැග්‍රන්ස් ඉන්ඩස්ට්‍රි එක පර්ෆියුම්ස් වල තමයි පාවිච්චි කරන්නේ. ඒවල පින්තැන අපේ හැම ප්‍රොඩක්ට් එකක්ම හදලා තියෙන්නේ වල්ලපට්ට ශාගයත් එක්ක. ඒතර අපි ගාව පර්ෆියුම් විතරක් නෙමෙයි තියෙන්නේ මගේ එකක් කියන්නේ පර්ෆියුම් විතරක් නෙමෙයි වල්ලපට්ට වලින් ගන්න ඔයිල්ස් වර්ග පර්ෆියුම් කොස්මෙටික්ස් වර්ග පස්සේ ඉතින් හරි ගාම වල්ලපට්ට වලින් ඒකක් ඒ වගේ ගොඩාක් ප්‍රොඩක්ට් රේන්ජ් එකක් අපි ගාව වෙනදා තියෙනවා. වල්ලපට්ට විශේෂ වෙන්න හේතුව තමයි වල්ලපට්ට හැදෙන්නේ ශ්‍රී ලංකාවේ විතරයි. ඒක ලංකාවට ආවෙනික ශාකයක් ඒ විතරක් නෙමෙයි අපේ හැම ප්‍රොඩක්ට් එකක්ම හැදෙන්නේ ලංකාව ඇතුළත 100% ශ්‍රී ලංකන් මේඩ් ප්‍රොඩක්ට් එකක්. අපි එහෙනම් බලමුද කොහොමද ප්‍රොඩක්ට් අපට එන්නේ? මෙතන මුලින්ම පෙන්නන මේ තමයි අපේ කොස්මෙටික් රේන්ජ් එක බියුටි සිලානි කියන බ්‍රෑන්ඩ් එක තමයි යන්නේ. මේක මෙතනදී අපි ගාව තියෙනවා ෆේස් කෙයාර්, හෙයාර් කෙයාර්, බොඩි කෙයාර් කියන ප්‍රොඩක්ට් රේන්ජස් තුනෙන් යනවා. ඒ වගේම තමයි කැටගරිස් තුනකට යනවා. බ්‍රයිට්නින්, ඔයිල් කන්ට්‍රෝල්, ඊට පස්සේ එතනින් හරියට ඇන්ටි ඒජ් කියන විදිහට තමයි මේ ප්‍රොඩක්ට්ස් හැදලා තියෙන්නේ. මේකේ ෆ්‍රැග්‍රන්ස් එක තමයි වල්ලපට්ට වලින් අපි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපේ ස්පෙෂල් ප්‍රොඩක්ට් එක තමයි අතන තියෙන්නේ. අපේ පර්ෆියුම් ලයින් එක. පර්ෆියුම් ලයින් එකේ අපි ගාව දැනට පර්ෆියුම් 11ක් තියෙනවා. ක්‍රිකට් ටීම් එකේ 11 දෙනා වගේ මොකද අපේ චෙයාර්මන් කියන්නේ ක්‍රිකට් කෙනෙක්. එයාත් එක්ක මේ පර්ෆියුම් 11 හරිම යුනික් සුවඳවල් 11ක් තමයි තියෙන්නේ. ලංකාවේ වැඩි දකින්න නැති සුවඳවල් 11. ඇවිල්ලාම try කරලා බලන්න ඕනේ මේ සුවඳවල්. ඊට පස්සේ අපි ගාව තියෙනවා ජුවලරි ලයින් එකක්. ඒකත් වල්ලපට්ට සහ සිල්වර් වල ෆිනිෂ් කරලා තමයි අපි හදලා තියෙන්නේ මේ ජුවලරි එක. ඒ වගේ අපි ගාව ගොඩක් තියෙනවා නෙක්ලෙසස්, එතකොට ගත්තාම බ්‍රේස්ලට්, කෆ්ලින්ග්ස්, ටයි පින්ස් ඒ වගේ ජුවලරිස් ගොඩක් අපි ගාව තියෙනවා. මෙතන තියෙන අපේ වල්ලපට්ට කෑලි හරිම වටින දෙයක් මේක ලංකාවේ වැඩි දකින්න නැහැ. දැනට අපි තමයි ලීගලි ලයිසන්ස් එකම කම්පැනි එක ශ්‍රී ලංකාවේ වල්ලපට්ට වලින් ප්‍රොඩක්ට් හදන සහ එක්ස්පෝර්ට් කරනවා. ඒ තමයි වල්ලපට්ට කියන්නේ. එතනින් එහාට ගියාම අතන තියෙනවා වල්ලපට්ට වලින් අපි ඩිස්ටිල් කරලා ගන්න ඔයිල් වර්ග. මේ ඔයිල් එක තමයි පර්ෆියුම් හදද්දී සහ අනිත් ප්‍රොඩක්ට්ස් වලට අපි යූස් කරන්නේ. මේ තියෙන්නේ වල්ලපට්ට ඔයිල් එක. මේකත් ඔයාලට අද ගාවත් මිලදී ගන්න හැකියාව තියෙනවා. අපි ගාව වල්ලපට්ට වලින් ගන්න පියෝ ඔයිල් වර්ග 4ක් තියෙනවා. ඊට අමතරව එතනින් එහාට ගියාම වල්ලපට්ට ඔයිල් එක සහ එසෙන්ෂල් ඔයිල් මික්ස් කරලා හද පර්ෆියුම් ඔයිල්ස් වර්ග තියෙනවා. ඔය ටික තමයි මේන් ප්‍රොඩක්ට්ස් විදියට යන්නේ. එතනින් හරියම අර පැත්තේ හඳුන් කූරු වර්ග තියෙනවා. ඊට පස්සේ ස්පෙෂල් දෙයක් තමයි අගාටි. ඔයගොල්ලෝ දැකලා ඇති ලංකාවේ ඕන තරම් තියෙනවා. ලංකාව හරි ප්‍රසිද්ධයි තේවලට. අද මම හිතනවා කවුරුත් අද වෙනකන් try කරලා නැහැ. අගාවුඩ් වලින් හදන තේ එකක්. ඉතින් අපි ගාව එකක් තියෙනවා. ඇවිල්ලා ශ්‍රී ලංකාවටම ආවේනික ෆ්‍රේග්‍රන්ස් එකක් තියෙන පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක්. ඔන්න ඉතින් කොළඹ ලෝටස් ටවර් එකට ආවොත් ඔයාලට පුළුවන් මේ බ්‍රෑන්ඩ් එකේ පර්ෆියුම් විතරක් නෙවෙයි පර්සනල් කෙයාර්, හෝම් ෆ්‍රේග්‍රන්ස්, එතකොට ජුවලරිස් මිලදී ගන්න. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා එන්න කොළඹ ලෝටස් ටවර් එකට ආවොත් ඔයාලට මේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන්.